හායි යාළුවනේ කොහමද? අද මුකුත් අයිඩියා එකක් නැහැ. ඉතින් පොඩ්ඩක් එළියට බැස්සා බ්ලොග් එකක් කරන්න හිතාගෙන ඉතින් බලමු අයිඩියා එකක්. මුකුත් අදහසක් නැහැ මට යාළුවෙක් කොහමද හරි ළඟපාතක වැවක් තියෙනවා කියලා. ඒ වැව බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. අද පයින් යන්න තමයි හිතන් ඉන්නේ වහනින් යන්නේ. වාහන ටික නවත්තලා තියෙනවා හැබැයි. අපි මේ ඉතින් සර යන්න කියලා තමයි කල්පනා කරේ. පයින් යනකොට ලස්සනක් තියෙන්නේ. හරි පොඩ්ඩක් මේ ළඟ තියෙන එක පොඩ්ඩක් ඈත් වෙයි අපි හොයන්න තමයි යන්න ඕනේ. මේ තියෙන මගේ කම්පැනි එක. දැකලා නැහනේ වෙලාවක මම කම්පැනි හොඳ වීඩියෝ එකක් දාන්නවා. මොකද අපි වැඩ කරන ගමන් ඉන්නකොට වීඩියෝස් දාගන්න හරි අමාරුයි. කියන්නේ ගොඩක් බිසි නිසා මම පුළුවන් වෙලාවක වීඩියෝ එකක් දාන්න try එකක් දෙන්න. මේක තමයි අපේ කම්පැනි එක. අපි වැඩ ගන්න මේකේ. එහෙනම් අපි යන ගමන් පොඩ්ඩක් කතා කරන ගමන් ඉක්මනට එතනට යන්න බලමු. මොකද අවුවත් පොඩ්ඩක් සර්ගතියක් තියෙනවා. ටිකක් අමාරුයි එළියට ඉන්න. කමන්නේ. අපි ඉක්මනට ගිහිල්ලා බලමුකෝ. පැය කවදි හම්බෙමු. ඒ කන්දෙන් එහා පැත්තේ වගේ තමයි වැව තියෙන්නේ. අපි ඉස්සරහට යමු. පෙන්නනද? බෑ. ඔව් පෙන්නනවා. බලනවනේ. මෙයාගෙන් තමයි මේ වතුර ගලාගෙන යන්නේ. තව උඩහට වෙන්න අතන උඩ හයිවේ එක තියෙනවා. මං හිතන විදිහට හයිවේ එකකින් එහා පැත්තට වෙන්න වගේ. දැන් මේ පැත්තෙන් නෙමෙයි. තව අපි යන්න ඕන අර පැත්තට අර කෙළවරට වගේ. ඒ ඔය හරියන්ගේ ලොකු හයිවේ එක ළඟටම හම්බෙයි. විතර පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. අනිවාර්යෙන් මෙහෙම දිගට ආවට පස්සේ මෙන්න මේ කෙළවක් තියෙන්නේ. ඒ කෙළවෙන් එහා පැත්තට වෙන්න තමයි ඕක ඇත්තේ. අපි ඉස්සරහට යමු. එතන ගියොත් අපි ඉක්මනට යන්න පුළුවන් එතෙන්ට. එහෙනම් යා
හරි යාළුවනේ මම අර කියපු තැනට දැන් මම වෙල්ල දින්නේ මගේ යාළුවා කියපු විදියට මේ පැත්තෙන් අතනට ගියාට පස්සේ අතන තියෙනවා අර බෙන්ට් එකක් එන්නේ බෙන්ට් එකෙන් එහා පැත්තේ ඉතින් අපේ බෙන්ට් එක පේනවනේ එහා පැත්ත ඒ බෙන්ට් එකෙන් එහා පැත්තට තමයි අපි යන්න ඕනේ එතන තමයි මට යාළුවා කියපු විදියට වැව තින්නේ අපි එතනට ගිහලා බලමු tomorrow. හරි ගයිස් මට හිතෙන්නේ මගේ යාළුවත් එතනට ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ මම වැඩේ කරා මම ළඟටම ඇවිල්ලා ඉන්නේ යාළුවනේ හරි මගේ යාළුවත් එතනට
වේලාසනම ඇවිල්ලා මම දැක්ක අතවලනාර පැත්තේ වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලට පෙනෙයිද දන්නේ නැහැ. අය බලමු මෙතෙන්ට ගිහිල්ලා කොහොමද කියලා. පයින් ආවට තමකට කාර කියන්න පුළුවන් වෙයි. මම යාළුවා වගේ තමයි දැක්කේ. අපි බලමු ගිහිල්ලා. ආවා කොහොම හරි අමාරුවෙන් හරි ආවා. තනියෙන් දාවේ. යාළුවා මට කලින් ඇවිල්ලා. අපි ආවෝ ගාවට යන්න ඉස්සරහට. මේ මේක මං කිව්වේ අර. මාළු බානවා. මෙන්න මේක. එහා පැත්තේ කැලලද? අරක බැරල් උඩ තියෙන්නේ. බැරල් උඩ තමයි තියෙන්නේ නේ. වතුර මට්ටම මේ උඩ පහළ යනවා. ඊ අතර මේ කපල් වගේ ඉන්න මේකක් වගේ තියෙන්නේ නේ. නිකන් අර හෝටල් මේකක් වගේ නේද? අද නිවාඩු දවසනේ ඒක මේව ගහන් දුන්නේ. උඩ ගහගෙන ඉන්නවා කට්ටියම. ලංකාව වගේ තමයි වෙනසක් නැහැ නේ. මගේ channel එක subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. තව ඉස්සරහට වීඩියෝ අරන් එනවා. subscribe කරලා පොඩි support එකක් දෙන්න ඉතින් මට. එහෙනම් මගේ වීඩියෝ බලුවට ගොඩක් ආදරෙයි. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. ආයෙ ලබන සතිය හම්බෙමු. දිගටම මාත් එක්ක ඉන්න මට සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් මම මෙතනින් සමුගන්නවා. මට සපෝට් එකක් දෙන්න. ආදරෙයි හැමෝටම. ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ දිගටම මම වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ ලයික් කරලා කමෙන්ට් කරලා මට සපෝට් එකක් දෙන්න. ආදරේ හැමෝටම හොඳින් ඉන්න. ඊළඟ පාරත් තව අලුත් වැඩකින් සෙට් වෙමු. බයි.